ඔන්න බලන්නකො ඉතින් අපේ චූටි මැණිකට වෙච්ච දේ. අපි කොච්චර පරිස්සම් කරන්න හැදුවත් සමහර වෙලාවට වෙන දේවල් නවත්තන්න හරිම අමාරුයි. අපි කොච්චර බලාගෙන හිටියත් නොහිතන වෙලාවක මේ වගේ දේවල් වලටත් මූණ දෙන්න වෙනවා. ඉතින් අපේ චූටි මැණිකටත් ඒ වගේ දෙයක් තමයි මේ වෙලා තියෙන්නේ. මේ දේ උනේ අපි කෑගල්ල ඉඳන් ආයේ අම්මලාගේ ගෙදර ආපු දවසේම රෑ. ඉතින් අපේ අම්මා කොට්ටේ උඩ තියලා බබාව නිදි කරන්නයි හැදුවේ. ඉතින් නලව ගන්න ඕනේ නිසා බබාට කොණ්ඩ කටුව අතට දීලා තිබුණා. ඉතින් අපේ චූටි මැණික හරිම දඟයිනේ. එයා කොණ්ඩ කටුවත් අරගෙන ඇඳෙන් පනින්න ගිහිල්ලා. ඉතින් ඒ වෙලාවේ තමයි එයාගේ නලල මේ විදියට තුවාල වුණේ. ඉතින් ඔන්න රෑම ගිහිල්ලා බබාට බෙහෙත් දැම්මා. මැහුම් දාන්න තරම් තුවාල වෙලා තිබුණත් ડોක්ටර් අපෙන් ඇහුවේ මැහුම් දාන්න කැමතිද නැත්නම් ඒ වෙනුවට ස්ටෙප් එකක් තියෙනවා ඒක කලවන්නද කියලා. මොකද ඉතින් මැහුම් දාන්න නම් බබාගේ සිහ නැති කරන්න ඕනනේ. ඒකට අපි කැමති වුණේ නැහැ. මොකද බබා තාම චූටිනේ. ඒ නිසා අපි තෝරගත්තා ස්ටීල් ස්ටෙප් එකක් අලවමු කියලා. ඉතින් ડોක්ටර් කියපු නිසා අපි ඒ විදියට කරා. ඒ ස්ටෙප් එකෙන් පැලිලා තියෙන තැන හා වෙනවා කිව්වා. අපේ වාසනාවට ඇහැට හානියක් වෙන්නේ නැතුව මේ දේ මෙහෙම වුණා. ඉතින් හැම අම්ම කෙනෙක්ම මේ වගේ චූටි බබෙක් ඉන්නවා නම් ගොඩාක් පරිස්සම් වෙන්න. කොණ්ඩ කටු වගේ දේවල් වලින් උනත් බබාට නොහිතපු විදියට තුවාල වෙන්න පුළුවන්. අපි හිතනවා බබාව නලව ගමු කියලා පොඩි දෙයක් හරි අතට දෙනවා. ඒ වුණත් ඒ වගේ දේවල් වලින් උනත් මේ වගේ ලොකු දේවල් වෙන්න පුළුවන්. ඒ හින්දා හැම චූටි බබෙක් ඉන්න අම්මා කෙනෙක්ම ගොඩාක් පරිස්සමට බබාව බලා ගන්න කියලා මේ වෙලාවේ ඉල්ලනවා. මොකද දෙයක් වුණාම දුක් වෙලා වැඩක් නැහැ. අපිට පුළුවන් හැම වෙලාවෙම අපි බබාලා ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. ඔන්න අද තමයි බබාගේ ප්ලාස්ටර් එක ගලවන්න ඉන්න කියලා කිව්වේ. ඉතින් තුවාලේ වේලිලා මදි නිසා ආයෙම ප්ලාස්ටර් එකක් දැම්මා. ඉතින් ගොඩාක් අඬලා ඔන්න ඉතින් චූටි මැණික නිදාගත්තා.